හෙලෝ ගයිස් කොහමද ඔයාලට අපි යමුද ලස්සන කැෆේ එකකට. මේකේ තියෙන්නේ බේකරි එකකුයි කැෆේ එකකුයි දෙකක්. බලන්නකො හරිම ලස්සන වටපිටාවක නිස්කලංක තැනක තමයි මේක තියෙන්නේ. හරිම ලස්සන ඉඩකඩ ගොඩක් තියෙනවා. ලස්සන තැන් තියෙනවා. ෆොටෝස් ගහන්න තැන් තියෙනවා. හරි ලස්සන ඉඩකඩකුත් එක්කලා හදපු ලස්සන තැනක් තමයි මේ කැෆේ එක. ඉතින් බලන්නකො ඔයාලත් ඒකේ තියෙන ලස්සන පරණ බඩු. ඒ කියන්නේ ඇන්ටික් බඩු ගොඩාක් තියෙන තැනක් මේ කැෆේ එක. තමන්ට උවමනා විදිහට නිදහසේ ඕනම තැනක ගිහින් ඉඳගෙන කෑම කන්න පුළුවන්. මොකද ඒ තරමට ලොකු ඒරියා එකක් තියෙනවා මේ කැෆේ එකට. බලන්නකො ඔයාලත් ඉස්සරහට එකතු වෙලා ඉන්න. මම මේකේ තියෙන ලස්සන තැන් ඔයාලට පෙන්නන්නම්කෝ. අපි ෆස්ට් ටයිම් තමයි මේ කැෆේ එකට ගියේ. නමුත් අපේ යාළුවෝ දෙන්නත් එක්කලා ගියේ. එයාලා කලින් ගිහිල්ලා තිබුණා. අපි ගිහින් තිබුණේ නැහැ. ඇත්තටම හරිම ලස්සනයි මේ තැන. මේ තැන ෆොටෝ ගහන්න ලොකුවට හදලා තියෙනවා. ගාඩන් එකක් තියෙනවා. හැම තැනකම ලස්සන විදිහට ෆොටෝස් ගහන්න පුළුවන් විදිහට තමයි මේ කැෆේ එකේ තියෙන්නේ. ගොඩක් පැල වර්ග කැෆේ එක ඇතුලේ තියෙනවා. ගොඩක් පැල වර්ග. ලස්සන පැල චූටි පැල ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ඒ පැල. මේ ඉස්සරහා තියෙනවා ලස්සනට ෆොටෝස් ගහන්න ලස්සනට හදලා මේ මල් තියෙන තැන් තියෙනවා. ඒ වගේම ෆොටෝ ගහන්න තැන් හදලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඔයාලත් බලන්නකෝ ලස්සනයිද කියලා. කොරියන් ඉන්න කෙනෙක් නම් ඔයා මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් වීඩියෝ එකත් එක්කලා එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා මම වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලා මොකද හිතන්නේ මගේ vlog ගැන? ඔයාලා හිතනවද මගේ vlog එක හොඳයි කියලා? එහෙනම් කමෙන්ට් එකකුත් දාගෙන මේ යනවද මගේ vlog එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා? මේ වගේ ලස්සන තැන් ඔයාලට ඉස්සරහටත් මගේ වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. මොකද අපි කොරියාවේ ඇවිදින හැම තැනකම වීඩියෝ එකක් මම YouTube එකට අප්ලෝඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් බලමුකෝ මේකේ තියෙන කෑම මොනවාද කියලා. කෑම වගේම අපි ගත්තේ මොනවාද, අපි කෑවේ මොනවාද කියලාත් ඔයාලා බලාගෙන ඉන්න. දිගටම වීඩියෝ එකත් එක්කලා ඉස්සරහටත් එකතු වෙලා ඉන්න.
අපි ගත්ත කෑම ටිකට උපරිම සාධාරණේ කරලා ඊට පස්සේ ගියා එළියේ තියන්නේ මොන වගේ ලස්සනද කියලා බලන්න. මේ විදිහට අපි ඒ ටිකේ බලලා ෆොටෝසුත් ගහගෙන අපි ඊළඟට ගෙදර යන්න තමයි ලැහැත් වෙලා ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි මේකේ ගාඩන් එක හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්නේ නම් බයි.